ආයුබෝවන් මේ ඔබට ඉදිරිපත් කරන්නේ පුවත්පත් පසු විපරම්. ගිය සතියේ පුවත්පත්වල පළමු වාර්තා අනුව බන්ධනාගාර ලොක්කා නිදහසටයි නත්තලටයි තවත් 68ක් හොරට යවලා ජනාධිපති පොදු සමාවට මුවා වී 68ක් මුදා හැරලා අනීතිකව නිදහස් වූ සිරකරුවන් ගමෙන් පලා ගිහින් එහෙත් මෙම පුවත්පත් නිවැරදි කරලා තිබුණා. ඔහු උසාවියට බාර වූ බවක්. බෞද්ධයන් වැඩිම රට තායිලන්තය, දෙවැනි තැන චීනයට, ශ්‍රී ලංකාවට 7 වෙනි තැන ලැබිලා තියෙනවා. මිහින්තලාව අමතක කර ජාතියේ පොසොන් උත්සවයක් පවත්වන්න නොහැකි බව ජනාධිපති මිහින්තලේදී කියයි. බන්ධනාගාරයෙන් හොරට සිරකරවන්න එළියට දාලා ආගමන විගමන පාතාලයන්ට පාස්පෝර්ට් දීලා. මෙම කියන්නේ ගරු ජනාධිපතිතුමා. කසිප්පු ජාවාරම්කරුවෙකුට නඩු දැම්මයි මාලිමා මන්ත්‍රී සරයන්ට තර්ජනය කරලා වවුනියාවට මාරු කරනවත් කියලා තියෙනවා. මේ ගැන විශේෂ අවධානය යොමු වෙන්න ඕනේ. මාලිමාවක් රජයක් යටතේ විශේෂයෙන්ම අත්‍යවශ්‍ය රසායනයක මහ රෝලේ නැහැ. අක්මා වකුගඩු රෝගීන් අමාරුවේ. බේරුවේදී පොලිසියට ප්‍රහාරයක්. මේවා ගැනත් දැඩි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම පවසා සිටිනවා. කෙහෙලියගේ පැමිණිල්ලට රනිල් CIDට ගිහිල්ලා තියෙනවා. ඔහු CIDට ගිහිල්ලා අහපු ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ. මම හිතන විදිහට තව නීති පොතක් අරන් එන්න ඕන කියලා තමයි ඔහු කියලා තියෙන්නේ මේ පුවත්පත්වල පළමු පරිදි. අයිවර් ජෙනිස්ගේ නීති පොතේ අරන් මට නීතිපති හමු වෙන්න වෙනවා කියලා එහෙම කියලා තියෙන්නේ හිටපු ජනාධිපති මේ රනිල් වික්‍රමසිංහ. ප්‍රමිතියෙන් තොර වාහනේ දඬු ටොන් 400ක් පාරිභෝගික අධිකාරී භාරයට. මෙම මාසයේ විදුලි බිල වැඩි නොකළොත් IMF වාරිකය තවත් කල්ලේ කියලා කිව්වා. විදුලි බිල 15%කින් වැඩි කරා. ජනපති සමාවෙන් රජවියන් මුදා හැරීම අධිකරණ ලේකම්වරියත් CIDට කැඩුණු හදිසි දොරෙන් විසි වුණා. මෙහෙම කියන්නේ ඉන්දියාවේ කඩාවැටුණු ගුවන් යානේ බේරුණ එකම මගියා. විදුලි බිල වැඩි කිරීමේ තීරණ සමාලෝචනයෙන් පසු IMF ණය ආපසු දීමට තීරණය කළා තියෙනවා. දින 25ක නඩත්තුවක් නොකරොත් කීමට නොරොච්චවලේ යන්ත්‍රයක් ආපහු වසා දැමීමට සිදු වෙලා තියෙනවා. ලොස් ඇන්ජලිස් නුවර එකම යුද පිටියක් මැද පෙරදිග පමණක් නෙවෙයි ලොස් ඇන්ජලිස් උද්ඝෝෂණ මේ දිනවල පැවැත්වෙනවා කියලා පුවත්පත් විද්‍යුත් මාධ්‍ය වාර්තා කරනවා. විදුලි බිල වැඩි කිරීම ජනතාව පාවා දීමක් කියලා කියන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. සිරකරවන් නිදහස් කිරීමේ වංචාව ගැන උසාමිය පුදුම කරන ඊළඟ නඩු දිනේදී කියනවා කියලා කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්. ගැරන්ඩියල් අනතුරට ලංකා ගමනාගමන මණ්ඩලයට නඩු. මාර්ග අධිකාරියත් වගකිව යුතුයි. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගත යුතුයි කියලා කියන්නේ කවදත් විහිළු සපයන උදේගම්මන්පිල. තෙල් පාරේ ජිලා බැසිමක් ගියසුමානේ උනේ නුවර අතර දුම්රිය මාර්ගයේ යනවා. වහාම එක පිළිසකර කරලා දැන් යථාර්ථයට පත් කරලා තියෙනවා. අරුවන්ට ශාරීරික දඬුවම් කිරීම විදුහල් වලට තහනම් කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ආචාර්ය මණ්ඩලයට එසේ කළ නොහැකි. වැලිගම W15 හෝටලේ බිත්තියකට බෝඩ් එකකට වෙඩි තියන්නයි ASV නෙවිල්ල සිල්වා උපදෙස් දුන්නා. එහෙම කියන්නේ දැන් මේ වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සපයන හිටපු OIC කෙනෙක් පොලිසිය. විතරට බැංකු වලින් ණය ලිපි විවෘත කර වාහන ගෙන්වීම නවත්තයි. බාල එන්නත් සිද්ධියේ හිටපු ජනාධිපති රනිල් CIDට ප්‍රකාශයක් ගත්ත කියලා ඉස්සෙල්ලත් කිව්වා. ඒ ප්‍රකාශය වුණාට හරියට ප්‍රකාශ කරලා නැති බව තමයි අපිට කියන්නේ. ගුවන් අනතුරින් මුළු ඉන්දියාවම කම්පනයටපත් වුණා. ලොස් ඇන්ජලිස් නුවරට ඇඳරි නීති දාලා තියෙන වාතාවරණය යටතේ. එසේම තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. කෙහෙලියට නඩු පිට නඩු. කෙහෙලියගේ සේවිකාවකුත් අත්අඩංගු වෙනවා. මේ වෙනුවට සේවිකාව විතරක් නෙවෙයි ඔහුගේ බිරිඳ දුව සියලු දෙනාම අත්අඩංගුවේ පසුවෙන බව නවතම පුවත් වාර්තාවල දැක්වෙනවා. ඕස්ට්‍රේලියාවේ පාසලක වෙඩි තැබීමක් 10ක් මේයයි. ඕස්ට්‍රියාවේ අහමද්
අහමදාබාද් ගුවන් අනතුරින් එක් මගේක හැර අනෙක් සියලු දෙනාම මිය ගිය බව ඉස්සෙල්ලා ප්‍රකාශ කරා. එක හැඳුනුම් පත්‍ර දුම්රියේ ටිකට් 1000ක් දීලා. මේවා නිතරම සිදුවන දේවල්. මේවා දැඩි විමර්ශනයට භාජනය විය යුතුයි. ඉන්දුනීසියාවේ සිට එන ශ්‍රී ලංකන් යානයක් පැහැර ගන්නා බවට කෝල් රසද්දී බොරු ඇමතුම් දෙන්න පොලිසියට කොට වෙලා තියෙනවා. ලයිබීරියාවේ නැවක කුණු කන්දරාවක් ලංකාවටත් ඇවිත් දැක්කොත් ඒ නැව් අංකය කියන්න කියලා ඉල්ලා සිටින රජය. ඉන්දීය ගුවන් අනතුරෙන් මියගිය සියලු දෙනාගේ පවුල් වලට ටාටා සමාගමෙන් කෝටිය බැගින් බන්දි දීමට තීරණය කරලා තියෙනවා. එම ගුවන් අනතුරෙන් මියගිය එකම පවුලේ වෛද්‍ය අඹුසම සහ දරුවන් 3 දෙනාගේ ඡායාරූප දකින්නට හද කම්පා වෙන සුළුයි. ඉතිහාසයේ පළමු වරට විශ්‍රාම ගිය මියගිය ASPලා 10කට DIG තනතුරු. කියන්නේ ඉතිහාසයේ පළමු වරට විශ්‍රාම ගොස් මියගිය හා දැනට ජීවතුන් අතර සිටින SSPලා 10කට DIG තනතුරු දීලා තියෙනවා. ඒ හොඳ කල් ක්‍රියාවෙන් සිටියා විය යුතුයි. නවතම තොරතුරු ඊශ්‍රායලයේ ඉරානයේ යුද්ධ ගිනි ඇවිලෙනවා. එහි නවත්තන්න කිසිම උනන්දුවක් නැති බව තමයි පෙනෙන්නේ. රටවල් දෙකම එකම මොරන්දු ස්වරූපයකින් ක්‍රියා කරනවා. බිලියනාධිපති ඉලෝන් මාස්ක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි. මේ දෙන්න කාලයක් හොඳ යාළුවෝ වගේ හිටියා. ඊට පස්සේ දෙන්න විරසික වුණා. හිරගෙදර පොලිස් කරන්න තමයි වෙන්නේ මේ තියෙන තත්ත්වය අනුව. ජනාධිපති ජර්මානු සංචාරයක් නිරත වෙලා සිටියා. පසුගිය සතියේ ලංකාවට වාසි කීපයක්ම ලැබී ඇතේ කියලා අපි විශ්වාස කරනවා. එසේම රුපියල් 50 සීනි බද්ද 125ට බැස්වීමෙන් අපරාධයක් වී නැහැ කියලා CID උසාවියට කියනවා. එන්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා මහජනයා දැනුවත් කරන්න කාට හෝ අයුතුලාභයක් වෙලා තියෙනවා නම් විමර්ශනය කරන්න කියලා උසාවිය කියලා තියෙනවා. යුද්ධ ගිනි මැද තෙල් මිල ඉහළට යෑම පුදුමයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම යයි මේ විදිහට යුද්ධ ගිනි ඇවිල්ුණොත්. ඊශ්‍රායලට එන්න එපා තානාපති කාර්යාලය දන්වයි. තවත් විශේෂ තොරතුරක් තියෙනවා. සත්ත්ව සංගණනයේ වාර්තාව එළි දක්වලා තියෙනවා. වඳුරම් මිලියන 1.74යි, දඬුලේනන් මිලියන 2.66යි, රිලවුන් මිලියන 5.17යි, මොනරුම් මිලියන 4.24ක්. මේ අනුපාතය දිහා බලනකොට නම් මේක වහාම ක්‍රියාත්මක වර පරිදි උපත් පාලනයක් සිදු කළ යුතුයි. නැත්නම් මිනිස්සුන්ගේ සංඛ්‍යාවට වැඩිය සත්ත්ව සංඛ්‍යාව වැඩි වෙන්න ඉඩ තියෙන මේ විදිහට යනකොට. මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණයට හේතුව මොට ආයුධකින් පහර දීමක් කියලා අධිකරණ වෛද්‍යවරයා කියලා තියෙන ඒ පසුගිය කාල සීමාවේ සිදුවෙච්ච දෙයක්. ඊශ්‍රායලයට දඬුවම් දෙනවා. ඉරානයේ උත්තරීතර නායකයා කියනවා උන්න තිබෙන කිසිම දරුවෙකු පාසල් යවන්න එපා. ළමා රෝග විශේෂඥ යන් කියලා තියෙන්නේ එහෙමයි. උතුරු මැද පළාතේ ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසූ දෙදෙනෙකු අවුරුදු 30ක් හිරේට. අත වශයෙන් මේ අමානුෂික ක්‍රියාවක් එතුම දැන් ජීවතුන් අතරත් නැහැ. මුන්ට උපරිම දඬුවම් දිය යුතුමයි. ළමෙන් සිගමනේ වෙළඳාමේ යෙදවීම ජූලි 15 සිට තහනම්. ඒකත් හොඳ තීරණයක්. නිදහස් වී රටපැන්නායයි කී ආందోලනාත්මක සහකරු අනුරාධපුරයට බාර දුන්නා. ඒක පීඨ ප්‍රථමත් මම කිව්වා. උපයෝගිතා කොමිෂන ජනතාව ගොනාට අන්දලා කියලා කියනවා මහ ජනතාව. වසරේ කැපී පෙනෙන යෞවනයේ අනුදී. ඒක කවුරුත් දන්නවා. අනුදී ගෞරවයක් කළා දුන්නා අපේ ශ්‍රී ලංකාවට. එම අනුදී මෙනෙවට අපේ සුබ පැතුම්. මත් ජාවාරාම අල්ලන්න ගියේ STA බටයාට සැඟවී ඉඳන් බෝතල් වලින් ගහලා හමුදා බුද්ධ්‍යංශයේ නිලධාරී ක්‍රෝහලේ 2009ට පෙරගත් රියදුල බලපත්‍ර අවලංගු කිරීමට යයි. මෙම පුවත වරින් වර ඇත්ත වශයෙන්ම මාධ්‍ය මගින් එළි දක්වනවා. මේ කිසිම සැලසුමක් නැති කිසිම තේරුමක් නැති පුවත්. මේවා මෙහෙම කරන්න අමාරුයි කියලා කවුරුත් දන්න. මේක නිසි ක්‍රමවේදයක් අනුව කොටස් වශයෙන් මේ ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් විහිළු සපයන්නෙක් බවට පත් වෙනවා මොටරත කොමසාරිස් දෙපාර්තමේන්තුව.
එපමණයි දැනට ඔබට හට පැවසීමට ඇත්තේ ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.